ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ ෆ්‍රී ෆයර් තමයි. ඉතින් අද ගමු ඉතින් ෆ්‍රී ෆයර්. එහෙනම් අපි ගේම් එකේ ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න යාළුවෝ දැනම ඉන්නේ ගේම් එකට ලොකුනා අපේ මේක කට් කරමු. මේක අපේ account එකට ආවා. අපේ account එක උනා විදියට තියෙන්නේ මේක. අයියෝ ඊතර ගන්න කවුරුත් බලන්න ඕනේ. කස්ටමර් එකේ ඇඩ් කරගන්න level 3s 4w3 ඉන්නවද නෑ යා පින්නන්නේ යා අයම් මගේ කවුටේ ඉල්ලා බලමු මොකක්ද වෙන්නේ කියලා. දැන් අපි අතින් ඉරවන්නේ ඩයමන්ඩ් දීලා ඩයමන්ඩ් අරි කවුටේ ඉල්ලා කීයද අපි හරි නේද බලලා ස්ටාර්ට් කරමු. හරි සබ්ස්ක්‍රයිබ් තියෙනවා හිතගන්න. channel එක subscribe කරලා තියන්න, like එකක් දාන්න, share එකක් දාන්න, comment එකක් දාන්න. යන්න කියන්නේ. හරි දැන් අපි මැච් එකට ගිහලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මුලින්ම අපි ප්ලේන් එකේ ඉන්නේ කට් කරන්න. හරි දැන් අපි යනවා. හරි මුලින්ම එක්කෙනෙක්ට ගහලා පටන් ගමු. මම හිතන්නේ දැන් තොර හැරෙනවා. හරි අපි පායිනවා. හරි අපි පායින්න ප්ලේන් එකේ තුන්නවා. අලුත් ගානේ මෙතනින් පායින්න ඕනේ. අපි මෙතෙන් පැනලම කතා කරමු. මේ ටීම් එක ගන්නේ සෝරි ටීම් නෙමෙයි මම දුන්නා සෝලෝ එකක් කරන්නේ තනි එකක් මම ඊළඟ පාර කස්ටම් එකක් ගේන්නම්. එතකොට බලමු කස්ටම් හදලා කස්ටම් එක ගහන්නේ කොහොමද කියලා. හරිද යාළුවනේ ඉතර ඇදීන්නේ අපි පොඩ්ඩක් මේ හරියට බෑලා බලමු බඩු වගේක් තියෙනවා කියලා. අන්න අතර සල්ලි වගේක් තියෙනවා. මෙතන ගන්න වගේක් තියෙනවා. ගන්න බෑ ගන්න බෑ මේක කියන කොහෙද මන්ද තග්ගට ඔක්කොග පැල්ලයන්නේ ගොද අයි ඇත්තිවර මෙයාටත් තියමු. හරි යානම් පොර අයියෝ කොයි ගියාද යා මට පේන්නන්නේ මම කයමු පොඩ්ඩක්. හරි සල්ලි දෙයක් ගත්තා. අද ගිහිල්ලා අපි උඩ මේ පැත්තට ගිහිල්ලා බලමු ගිහිල්ලාද කියලා. නම් ඉන්නවද මන්ද පොඩ්ඩක් අපි යන්න බං අර පැත්තට යා. මම හිතන විදිහේ ඇති බඩු ටිකක් ගමු. බඩු ටිකක් කරන් එල් බොක්ස් ටියුට් යනන්න කඩේ දිනනවා. ඒ මං හිතුවා මේ ඇති කියලා වැඩි කියනවා. අයියෝ ලෑන්ඩුනා පොඩියෙන් ට්‍රිපල් කිල් තුනක් ගාලා ඉසි පාසු නැහැ කිල් තුනයි. අපි යන්ටක් ගාලා පියන් බඩ මෙන්න අර උමෙන්න අයියෝ උමෙන්නනේ අයියෝ උඩයි මේ පැත්තේ කිරිය ගිල මට බතකයි
follow me පැත්තේ පොඩ්ඩක් ඉඩියට බන්දෝ ඒකත් ඒ වගේ උගුර පොඩ්ඩක් සෙමෙලා අන්න යන්නකි ඉඩිය මේ මූ තමයි කන්නේ ඩොට මැරෙනනේ පට්ටියක් කරන් පොඩ්ඩක් බලන්න ඕනේ මේ රිමෝට් දෙන්න කියලා මොකද වෙන්නේ සල්ලි ටිකක් ගත්තා සල්ලි මෙතනට නගින්න නම් පුළුවන් ඉතින් අපිට නගිමු ආයක පායම සල්ලි ගත්තා බඩු වැඩක් නැහැ ටක්ගාලයන් ඒකත් ඉන්නවා කියලා පෙන්වන කෙනෙක් අර ඉන්නේ අන්න මන් දැක්කා ටක්ගලය අනෙක් දැක්කා මුට මොක හරි ඌත් මැරුණා ඒක ළඟ කිල්ලෙනවා කියනකො ලේසි වාසුනේ අටක් ගාලා තියෙන්නේ එකට එක දිගට අටක් ගැව්වා එක දිගට අටක් ගාලා තියෙන්නේ හරි එයත් මැරෙනවා දැන් මං ගන්නවා හරි එයත් මැරුණා උන්නයාට ගන්න එවට ගමු හරි ඇත්තිවර මෙයා මොනාද මෙයා මට තියාගෙනවද ඔයා මට තියාගෙනවද හරි මෙතන සල්ලි ඇවිල්ලා අපි 3200ක් එකතු කරලා දැන් 3400ක් එනවා හරි අපි පොඩ්ඩක් වටේ පිටාය පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් කිල්ලක් දෙයක් හොයන්න පුළුවන් වෙයි මං හිතන්නේ දැන්ට නම් කිල් 10ක් විතර ගාලා අපි ටක් ගාලා යම් වට පිටාය මොනවද තියෙන්නේ සල්ලි දිනවද බඩු ආරම ඒවා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න මෙච්චර සූම් කරන්න බෑ මේකේ එල්තුල් පොඩ්ඩයි තියෙන්නේ එල්තක් දාමු තව එල්තක් දාමු හරි එල්තක් දාගත්තා මොකද කියන්න බෑ ලොකු තුවක් කොලි වෙඩි තිබ්බ ගමන් ඩුම්බද පොනේ අයිද කියලා යන්න බෑ ඉතින් අයියෝ බීය වැඩක් නැහැ සොට් ගන්න ඔය කොම්බ හරි ඒකේ උන්ට 16 ඇත්තියේ උන්ට 70 ෆුල් පැක් හරි ඒ තියා නෑනේ ඒ කවුද මේ අමර බන්දුත් අමර බන්දු ඔය ඉන්නේ යන්න ඉතින් කවුද කියලා ඔය ඉන්නේ අමර බන්දු එයත් මැරුණා ලෙස්සි නෑ 11ක් ගාලා ටක් ගාලා යන් මේ ටිකේ කරන්න පොඩ්ඩක් වටපිටාව ඇවිදලා ගමන්නේ හිටියේ අපි ටක් ගාලා යමු වටපිටාව පොඩ්ඩ ඇවිදලා මේ ටික ගන්න යම් බලන්න ටක් ගාලා යාළුවනේ මාත් කියන සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් පාරක් දාලා ලයික් එකක් දාලා බෙල් අයිකන් එක කරලා තියන්න කියලා මොකද ඔයගොල්ලෝගේ රෙකමෙන්ට් එක අපිට ගොඩක්ම වටිනවා මා සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න ඔයාලට ස්තුතියි හරි දැන් අපි ආයෙ වීඩියෝ එකට යමු කවුරුත් නැන්නේ බේන්නේ මේ ඇනිමිස්ලාව නම් ලේසියෙන් හොයන්න බෑ උන් අපේ දාට එනකම්ම ඉන්න වෙනවා මොහාට පොඩි ට්‍රික් එකක් කියන්න ඔයාලට මෙන්න මේ වගේ ස්නයිපර් තියාගෙන ඉන්නවනම් මගේ අතේ තියෙන වගේ උණ්ඩටත් තියෙන එකේ කෙලින්ම මේව පොඩ්ඩක් පැත්තට ගිහිල්ලා මේව එකපාරට උණ්ඩයක් ගන්නයි තෝරායි වැදෙන ෂොට් ඒක ගාලා බලන්නකෝ අය ෂීල්ඩ් එකක් දාගෙන ඔරු නෑ සාතිකයි ගාලා බලන්න මට පොඩ්ඩක් සෙමෙයිලා දින්නේ මම ඊළඟ සැරේ කියලා දෙන්නම් ඔයාලට කස්ටම් එකක් හදන්න කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ බ්ලඩ් ස්ටයිල් පුළුවන් විතරක් ගේන්න ඊට පස්සේ ගේන්න ඕන ගේම් ප්ලේ එක පොඩ්ඩක් ඔයාලා කමෙන්ට් කරලා දාන්න ඉතින් යාළුවනේ කමෙන්ට් කරලා දාන්න
ඉතින් මේ අන්න අර රීප්ලේන් එක බෑව හරි ටක් මම පුළුවන් වුණොත් තව ගොඩක් කවලින් Q&A එක ගේන බලන්න. ඔයාලට උනේ ප්‍රශ්න ටික අහලා බලන්න පෝස්ට් එකක් දාන්න. ඊළඟ මැප් එක කොයි හරි දින්නේ එතනට මේ පිට දාන්න ඕනේ මෙන්න මෙතන. Revival point here. Head there. යමු අපි ටක් ගාලා යමු. අපි ගිහිල්ලා බලමු මේකේ මොනවද වෙන්නේ. අන්න එමි කෙනෙක් ඉන්නවා. මම මේ කියලා දුන්නේ අන්න මෙහෙම හොඳට අරන් ඔන්නෝම කියලා. කපාරේ මැරෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ උඩම දැන් උඩ දහයක් තියෙන උඩ පාත් තියෙන්නේ. මම පාවිච්චි කරන එක. අන්නේ නේතුවක් කමුණා මම කියන්නේ එකපාරින් ගහන්න හෙඩ්ෂොට් ආයි ගහන්න පුළුවන් සුපිරි ස්නයිපරේ ඈ. මෙයාට නම් මට ලේසින් තියන්නේ නැහැ. මම පොඩ්ඩ උඩට ගිහිල්ලාම බලන්න. මම උඩටම ගිහිල්ලා මෙයාට තියනවා පෙන්නන්න ඔයාලට. ඔන්න දැක්කනේ හෙඩ්ෂොට් ලොකවුට් ඈ. වන් ෂොට් තියන්නේ එක. හරි අපි ඩග් ගාලා ගිහිල්ලා බලමු මොකක්ද එතනින් දෙයලා අපි ඔයාලට මෙතන බලමුණා තියෙන්නේ. ඔන්න මම ඔයාලට පෙන්නන්න කොහොම මේක උඩ බැලලා තියනවා. ඔන්න කලින් කිව්ව විදිහට ඔයාලට තිබුණ විදිහ පෙන්නනවා. නේද තියා බලන්නේ. යාළුවනේ අපි පොඩ්ඩක් රෙඩි ගිහිල්ලා බලමු. ඒ සෝන් එක ළඟ එනවා. අපි ආරෙට යමු. ෆයිනල් බැටල්. තව 10 දෙනා ඉන්නේ. ෂෝක්. මම හිතන්නේ මට 13ක් වගේ එනකන් ගහන්න පුළුවන් වුණොත් හොඳයි. මරන්නේ නැතුව. අපි ඩග් ගාලා යමු ගිහිල්ලා මැච් එක යාලා ෆයිනල් පස් දෙනයි. කිල් 13යි. ඕ වා. කිල් 13යි ෆයිනල් දෙන්නයි. සෝනේ බෙල් ඉන්න බලන්න ඕන පොඩ්ඩක්. මැච් එක ගාලා එකෙක් හරි ගිනි මං ගාවට දෙන්නම් අද. The game is heating up. හරි පොඩ්ඩක් ඉන්න යාළුවනේ. ආව කවුරුත් නා පේන්න නෑ. කිල් 13ක් ගාලා තව දෙන්නයි. එක්කෙනෙක් මං ගාවට ආවද නැත්නම් දෙන්නව මං ගාවට ආවද කමන්නේ දෙන්නටම චීල් ගහනවා. මං කියනවාගේ මම සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. අන්නේ තියන්න ඕනේ. මං කලින් කිව්ව විදිහට හොඳට තියාගන්නේ. මේ පොඩ පැත් නෑ ඕමනේ මේ පොඩ පැත්තට ඔන්න ඔය වගේ අරන් නෝමරම් නෑ. ඔන්න පැත්තට අරන් අන්න අපි දින්නා. බයාෂි අපි දින්නා. අපි ලෙවල් අප්ඩේට් එක දන්නේ. බයාෂිකට පොඩ්ඩක් ගිහලා බලමු බෑක්. අපේ account එකට පොඩ්ඩක් ගිහලා මොකද එන්නේ කියලා බලමු. අඩේ බයාෂි ආයෙත් හම්බුණා. ලොපි ඔයමු හරි account එකට ආයෙනවා. මේක බලමු මේ පල්ලෙහාම තියෙන එක. හරි ඕකෝ බලා ඕකේ දෙමු. ඊට පස්සේ මේක බලමු. අපි ගියා.